ඔන්න අපි අද කියන්න යන්නේ මේ ලෝකෙ ලොකුම දුම්රිය අනතුර ගැන. අවාසනාවට ඉතින් වෙන කොහෙවත් නෙවෙයි මේ දුම්රිය අනතුර වෙන්නේ ලංකාවේ. 2004 දෙසැම්බර් 26 වැනිදා ඒ කියන්නේ අදට හරියටම අවුරුදු 21කට කලින් අද වගේ දවසක තමයි මේ අනතුර වෙන්නේ. 2004 සුනාමිය එද්දි මේ දුම්රිය ගමන් කරමින් තිබුණේ කහව හා හික්කඩුව අතර තෙල්වත්ත පැරෑලිය ප්‍රදේශයේ. දුම්රිය මාර්ගය මුහුද ආසන්නයේම තිබුණ නිසා විශාල රළ පහරක් දුම්රියට එල්ල වෙනවා. සුනාමිය දැකපු එළිය හිටපු මිනිස්සුත් දුම්රිය ආරක්ෂිතයි කියලා හිතලා දුම්රියට නැගලා තිබුණා. ඒත් සුනාමි රළ පහරින් මුළු දුම්රියම පෙරලිලා සමහර මැදිරිත් ගහගෙන ගියා. මේ අනතුරින් වුණ මරණ ප්‍රමාණය 1700ට වැඩි. ලෝක ඉතිහාසයේ වුණ අනිකුත් දුම්රිය අනතුරු ගත්තොත් මේ මරණ සංඛ්‍යාව ළඟටවත් එන්න බෑ. ලෝකෙ දෙවැනි ලොකුම දුම්රිය අනතුර වෙන්නේ 1981 දී ඉන්දියාවේ. ඒකෙන් වාර්තා වෙන මරණ ප්‍රමාණය 800ක් විතරයි. ලංකාවේ දුම්රිය අනතුරේ මරණ ප්‍රමාණය ඊට වඩා දෙගුණයකටත් වඩා වැඩි.